හොඳයි. අයිබෝන් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද අරන් එන්න හදන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් යාන්ත්‍රික දළු නෙලීමේ 4 වෙනි දවස. ඉතින් මීට කලින් දළු කඩපු හැම වාරයක්ම මම ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ විස්තරයත් එක්ක වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් මේ දළු රවුමේදී අපිට ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණා කියන්නේ පහුගිය කාලේදී වෙච්ච පෑවිල්ල. ඒ වගේම මේ පැත්තට බලපාපු හුළඟ. නිසා ඒ කියන්නේ අපේ තේයිඩම දළු අඩු වෙලා ඒ වගේම ගස්වල එන වංගි ගතිය වැඩි වෙලා පෝර දාගන්න විදියක් තිබෙන්නේ නැහැ. ඉතින් මම මීට කලින් කියලා තියෙනවා දේශගුණේ කාලගුණේ එක්ක අපිට හැප්පෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි ඒකට මූණ දෙන්න ඕන. ඉතින් මම කරේ ඒ පෞගිය දවස්වල මේ යාන්ත්‍රික දළු නෙලීමේ අපි වෙන් කරලා තිබිච්ච ඉඩමේ අතින් දළු කැඩෙව්වා. අතින් දළු කැඩුවා කියන්නේ ගස්වල තිබිච්ච වංගි ටික පොඩ්ඩක් සුද්ධ කරා. ඒ වගේම තනින් තනින් තමයි දළු ඇවිල්ලා තිබ්බේ. ඒ ටික මම පොඩ්ඩක් කට්ටි දාලි වල සුද්ධ කරා. ඉතින් අපි අන්තිම වතාවට යාන්ත්‍රීකරණ දළු නෙලීම කළා ඉවරලා. දැන් මේ වෙනකොට දවස් 32ක් වෙනවා. හැබැයි ඒ කියන්නේ යාන්ත්‍රික දළු නෙලීම කරා. මේකේ අතින් මං කිව්ව නේද මේ සුද්ධ කරා කියලා. ඒ කියන්නේ ගස්වල තිබිච්ච වංගි කොළ ඒ වගේම තනින් තනින් තමයි දළු ඇවිල්ලා තිබ්බේ. ඒ ටික මං අපේ දළු කඩන කට්ටිය දාලි කරලා අපි ඒක සුද්ධ කරා. ඒ තියෙන ටික කඩා ගත්තා. ඊට පස්සේ එහෙම කල්ලි වල දැන් මේ වෙනකොට දවස් 10ක් වෙනවා. ඉතින් දැන් අද තමයි යාන්ත්‍රික දළු නෙලීම පටන් ගන්නෙ 4 වෙනි වතාවට. ඉතින් දැන් දේශගුණයේ කාලගුණය හොඳයි. දැන් වහිනවා. ඉතින් අපි පෝරක් දාලා තියෙන්නේ මේ කොටසට. ඉතින් දැන් ඉස්සරහට දළු වාරය තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේම කට්ටියට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් ඉස්සරහට දළු රවුම් ළඟින් යන්න පුළුවන්. ඉතින් පහුගිය කාලේ අපිට දළු අඩු වෙච්ච එක ගැන අපි හිතන්නේ නැහැ. මොකද ඒ කියන්නේ අතින් දළු කරන ඉඩම් වල පවා දළු අඩු වුණා. ඉතින් යාන්ත්‍රීකරණ දළු නෙලීම කරනකොට කොහොමත් ගහට තියෙන බලපෑම වැඩි. ඉතින් පායන කාලේදී මම මීට කලින් කියලා තියෙන්නේ ගහ පරිස්සම් කරගන්න ඕන. ඉතින් ගහ පරිස්සම් කරගන්න අපිට මැෂින් එකෙන් දළු කඩලි වල ඒ කාලේදී කරගන්න අමාරුයි. කරගන්න කියන්නේ ඒ වගේම ගහෙන් එහෙම දළු වෙන්නේත් නැහැ. දළු වෙන්නේ නැති හේතුව තමයි පායන පැයවිල්ල වගේම වැස්ස තියෙන කාලෙට ගහට අපිට පෝර දාන්න විදියකුත් නැහැ. ඒ වගේම ගහ තමන්ම පරිස්සම් කරගන්න ගහ විසින්ම ගහේ වංගිකොළ තමයි ඒ කාලෙට එන්නේ. ඉතින් අපි කරන්න ඕනේ ඒ කාලේ පොඩ්ඩක් බලාගෙන ඉඳලි වල්ලා. ඒ ගස් ටික සුද්ධ කරලා ඊට පස්සේ තමයි ආපහු යාන්ත්‍රික දළු නෙලීමට යන්න ඕන. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් මම පෙන්නන්නම් කට්ටියටම. දැන් අර ගහ ඒ තිබිච්ච තත්ත්වයට කලින් තිබිච්ච තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දළු රවුමේදී කරන්නේ කොහොමද? මොකද්ද මොනවද හේතු කියන එකත් මම කට්ටියටම පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි අපි බලමු එහෙනම් දැන් යාන්ත්‍රික දළු නෙලීම කරන ඉඩම කොහොමද දැන් තියෙන්නේ කියලා. දැන් මේ තමයි අපි යාන්ත්‍රීකරණ දළු නෙලීම කරන ඉඩම. දැන් පේනෝ නේද ගස්වල හොඳ පාටක් වගේම ගස්වල ගොඩක් අරිම්බු දළු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ගස් අපි පරිස්සම් කරගත්ත හින්දා තමයි දැන් අද මේ තත්ත්වයට අවිල්ලා තියෙන්නේ. දැන් මේ ගස්වල පොඩි අරිඹු වගේම ලොකු දළුත් තියෙනවා. දැන් මේ වෙනකොට මේ දළු රෝම කඩන්නේ මේ රෝම තව පහු කරලා අපිට කඩන්න පුළුවන්. තව දවස් 2-3ක් වගේ තියලා කඩන්න පුළුවන්. නමුත් මෙතනදී අපි බලන්න ඕන දැන් අපි පොඩ්ඩක් ආපස්සට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යාන්ත්‍රීකරණ දළු නෙලීම කරගෙන ගිහිල්ලා කාලගුණ දේශගුණ ප්‍රශ්නයන් නිසා අපිට ආපහු පොඩ්ඩක් මුලට එන්න වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මෙතනදී කරගන්න වෙලා තියෙන්නේ අපි ආපහු අර රවුන්ඩ් එක හදා ගන්න ඕන. දළු රවුන්ඩ් එක හදා ගන්න ඕන. දැන් මේ ගස්වල බලා ගන්න පුළුවන්. දැන් මේ ගහේ උඩින් තියෙන්නේ හොඳ දළු ටිකක්. දළු ටිකක් නෙමෙයි අතනම දළු ගොඩක් තියෙනවා. ඉතින් මේ ගස්වල දැන් අර මං කිව්වා වගේ අපි දැන් මේ වෙනකොට මේ දළු රෝම පටන් ගන්න හදන්නේ මේ ගස්වල මේ තියෙන යට තියෙන අරිඹු ටික ඉතුරු කරගන්න ඕන නිසා. අපි අරිඹු ටික රැක ගන්න ඕන. එතකොට තමයි අපිට ඊළඟ දළු රෝම එන්නේ. ඉතින් මේක ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක්.
මොකද අර මේ තියෙන මේ දළු ටික තා පොඩ්ඩක් මේ ඇදිලා කඩා ගන්නවා කියලා ඉතුරු කරලා තියලා ඉවරලා එතකොට මේ දල්ල කඩන්න අපි පහු කරනකොට අපි මේ ගහේ ඉතුරු කරන්න ඕන දළු. ඒ කියන්නේ මේ ගහේ ඉතුරු කරන්න ඕන මේ වගේ අරිඹු ටිකක් පොඩ්ඩක් උඩට එනවා. ඉතින් එතකොට අපි මේ වගේ දළු කපන මේ මැෂින් එකෙන් කපනකොට මේ තියෙන අරිඹු වලින් පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනකොට ඒකේ කොටසක් කැපෙන්න පුළුවන්. එතකොට අපිට ඊළඟ රවුමට ගන්න තියෙන දළු වලින් කොටසකුත් අපි මේ රවුමේදී කඩාගත්තම අපිට ඊළඟ දළු රවුමට ගන්න තියෙන දළු ටික නැති වෙන එකයි වෙන්නේ. අන්න ඒ නිසායි යාන්ත්‍රිකරණ දළු නෙලීමේදී එක රවුමක් කැඩුවට පස්සේ ඊළඟ දළු රවුම පහු වෙන්න හේතු වෙන්නේ. ඉතින් දැන් මං හදන්නේ කොහොම හරි මේ දළු රවුම් ළඟට ගන්න. හැබැයි එතකොට තත්ත්වයෙන් උසස් ගුණාත්මක දළු වගේම දළු රවුමත් තව ඉස්සරහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් දවස් 16කට 18කට එන්න. සාමාන්‍යයෙන් දවස් 20ක් වගේ වෙනවා සාමාන්‍ය දළු රවුමක්. නමුත් මම මේකෙදි මම පෙන්නන්නම් මීට වඩා කලින් දළු කඩන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒකට ඕන කරන දෙයක් තමයි අපි දැන් මේ කරගෙන යන්නේ. දැන් මේ ගහක දෙහික නෙමෙයි අපි මේ මැෂින් එකෙන් දළු කඩන මුළු ඉඩමම මේ විදිහටම තමයි ගස්වල දළු තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මම දැන් මැෂින් එක පාවිච්චි කරන්න ඉන්න කෙනා දැන් හොඳට මැෂින් එකට හුරු කරලා තියෙන්නේ. ඉතින් එයා දන්නවා ඇත්තටම මැෂින් එක කොහොමද අල්ලන්න ඕන මොන මට්ටමින්ද අල්ලන්න ඕන ඉතුරු කරන්න ඕන මොකද්ද කැපෙන්න ඕන මොන දල්ලද කියන එක ඒගොල්ලෝ එයා දන්න හොඳට. ඉතින් ඇත්තටම මේකදී ලොකුම සාධකයක් වෙන්නේ මැෂින් එකෙන් වැඩ කරන කෙනා. ඒ කියන්නේ මැෂින් එක අල්ලගෙන යන කෙනාගේ වැඩේ තමයි ප්‍රධානම දේ වෙන්නේ. මොකද එයා මැෂින් එක ටිකක් යටින් එහෙම ඇල්ලුවොත් මේ අරිඹු කැපුණොත් එහෙම අපිට ඉස්සරහට දළු නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක පරිස්සමෙන් කරන්න ඕන දෙයක්, හරියට කරන්න ඕන දෙයක්, කල්පනා කරලා කරන්න ඕන දෙයක්. ඉතින් අතහුරු වෙන්න ඕන මේකට හරියට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මැෂින් එකෙන් දළු කඩන්නේ කියලා.
හොඳයි ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්ක කොහොමද මැෂින් එකෙන් දළු කඩන්නේ දැන් අපේ හතරවෙනි රවුම කොහොමද ගියේ කියලා. ඉතින් මෙතනදී මම පෙන්නුවා ඔයගොල්ලොන්ට ගස්වල අරිඹු ඉතුරු වෙන විදිය. දැන් සමහරු කියනවා ගස්වල අරිඹු ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒක තීරණය වෙන්නේ මැෂින් එක අල්ලන විදියෙන්. ඒ කියන්නේ ගහේ මොන මට්ටමද මැෂින් එක අල්ලන්නේ කියන එක අනුව තමයි ගහේ අරිඹු ඉතුරු වෙන එක තීරණය වෙන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ මැෂින් එකේ පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි මෙතන ලොකුම වැඩ කොටස තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි කෙනෙක් මේකට දාගන්න ඕන, හරියට කරන්න පුළුවන් කෙනෙක්, මොලේ කල්පනා කරලා කරන්න පුළුවන් කෙනෙක් අනිවාර්යෙන් මේකට දාගන්න ඕන. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද ගස්වල අරිඹු ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මම මේක පෙන්නන්නම්. හොඳයි බලමු දැන් අපි. හොඳයි. දැන් බලන්න. දැන් මේ ගස්වල මැෂින් එක අල්ලලා තියෙන මට්ටම. දැන් මේ ගස්වල කොළක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ අතින් කඩනකොට ගස් වලට වැටෙන්නේ නැති කොළ ටිකකුත් ගහට වැටලා තියෙනවා. ඒ කියන්නේ ගහට ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකෙදි යාන්ත්‍රීකරණ දළු නෙලීමේ ගහට අවශ්‍ය කරන නඩත්තු කොළ තට්ටුවක් යාන්ත්‍රීකරණ දළු නෙලීමේදී අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. මොකද මැෂින් එක අල්ලනකොට අපි එක මට්ටමකට අල්ලන්නේ. නමුත් අතින් කඩනකොට එක මට්ටමකට නෙමෙයි. මොකද එතකොට ගහ ආස්සේ තියෙන දළු කැඩෙන්නත් පුළුවන්. ගහ ආස්සේ මේ තියෙන අරිඹු ටික කැඩෙන්න පුළුවන්. නමුත් දැන් මෙතනදී එහෙම වෙන්නේ නැහැ. දැන් මෙතනදී වෙන්නේ ගහ ආස්සේ තියෙන අරිඹු ටික ඉතුරු වෙනවා. දැන් මේ තියෙන්නේ ගහ ආස්සේ තියෙන අරිඹු ටික ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ බලන්න. දැන් මේ තියෙන හොඳ අරිඹු ටිකක් මේ ගහේ තියෙනවා. ඉතින් මේ අරිඹු ටික තමයි අපිට ඊළඟ දළු රවුමේදී දළු වලට ගන්න තියෙන්නේ. දැන් බලන්න. දැන් මේ තියෙන්නේ මේ වගේ හොඳ අරිඹු ටිකක් මේ ගහේ බලා ගන්න පුළුවන්. මේ එක ගහක නෙමෙයි. දැන් මට මේක පෙන්වන්න පුළුවන් නිකන් ගහක දෙයක එහෙම කළා. නමුත් මේ බලන්න මේ ගස්වල කොච්චර අරිඹු තියෙනවද කියලා. දැන් මේක ඉතුරු වෙන විදිය තමයි මං කිව්වේ මැෂින් එකෙන් දළු කඩන කෙනා මැෂින් එක අල්ලන විදිය හැටියට. මැෂින් එක අල්ලන්න ඕන මං කියලා තියෙන්නේ කලින් දළු කැඩුවට වඩා යම් ප්‍රමාණයක් පොඩ්ඩක් ගහ ඉස්සෙන්න ඕන. ඒ කියන්නේ එතකොට දැන් මේ ගහේ අලුතෙන් කොළ තට්ටුවකුත් වැටිලා. කොළත් වැටිලා. ඒ කියන්නේ ගහ නඩත්තු කරන්න ගහ පෝෂණය කරන්න හොඳ කොළ තට්ටුවකුත් මේ ගහේ තියෙනවා. ඒ වගේම ගහේ අරිඹුත් ඉතුරු වෙලා. ඒ වගේම ගහේ වලවල් වගේ තියෙන දන් ටික වහ ගන්න පුළුවන් මේ විදියට ගිහිල්ලි ඉවරලා. මොකද ගහ යට තියෙන දළු අතින් කඩනකොට කැඩෙනවා වගේ මේකෙදි කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකෙදිත් අපිට ලොකු වාසියක් තියෙනවා. ඉතින් මම ඒකයි මේව ගැන මම කියන්නේ මෙච්චර මම කතා කරන්නේ ඒකයි. මේක හරියට කරන කෙනාට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඊට කලින් මම කිව්වා වගේ මේක හරියට කරොත් මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මේ බලන්න මෙන්න මේක තමයි ගස්වල තියෙන්න ඕන මට්ටම. දැන් මේ තියෙන්නේ දළු කඩපු ගස්. මෙන්න මේ මට්ටමට තමයි මැෂින් එකෙන් දළු කැඩෙන්න ඕන. දැන් කවුරු හරි කියනවා නම් ගහට කොළ වැටෙන්නේ නැහැ, ගහ හරියට ඉපල් වෙනවා, නැත්නම් ඒ කියන්නේ ගහේ කොළ ටිකත් එක්කම කැපෙනවා එහෙම කියලා කියනවා නම් ඒක බොරුවක් කියලා මම මෙතනදිම ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට කවදා හරි ප්‍රශ්නයක් වෙන්නේ මේ ගස්වල යට ඉතුරු වෙන වංගි කොළ. දැන් මේ තියෙන්නේ. දැන් මේ වගේ වංගි කොළ තමයි අපිට ගැටලුවක් වෙන්නේ. නමුත් මම මේකටත් විසඳුමක් හොයාගෙන තියෙනවා. මීට කලින් අපි කරලා තියෙන දෙයක්. අවුරුද්දට දෙපාරක් අක්කරයකට අත්තන් 6ක් විතරයි අපිට පාවිච්චි කරන්න ඕන මේ ගස්වල තියෙන මේ ගහ ආස්සේ තියෙන වංගි කොළ සුද්ධ කරන්න. හැබැයි ඉතින් අතින් දාලා කොටනකොට උනත් මේ ගස් ආස්සේ තියෙන වංගි කොළ සුද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතින් අපි දන්න දෙයක්. ගහ උඩ තියෙන ගහේ මට්ටමට තියෙන දළු ටිකත් මේ දළු ටික විතරයි ගොඩක් දුරට කැඩෙන්නේ. නමුත් මෙතනදී එහෙම නෙමෙයි. මං කියන්නේ මේක අපි වෙනම මේක සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් එතකොට ගහේ දළු එන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ කරලා තියෙන දේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේක මේ ඊට කලින් මං කිව්වා ඇවිදේ ගන්න නෙරය. ඇවිදින නෙරය. ඒ කියන්නේ මැෂින් එක අරන් යන නෙරය මේ විදියට තියෙන්න ඕන. ඒ කියන්නේ එතකොට මැෂින් එක පාවිච්චි කරන කෙනා බිම බලන්න ඕනේ නැහැ. ගහ දිහා බලාගෙන යන්න තියෙන්නේ.
ඒ වගේම මම තව දෙයක් කියන්නම්. ගොඩක් අය මගෙන් ඇහුවා යාන්ත්‍රීකරණ දළු නෙලීම සඳහා ඉඩම් වවනවා නම් මොකද්ද සුදුසු ක්ලෝන් එක කියලා. දැන් මේ තියෙන්නේ 2026 ගහක්. මේ 2026 ගහක්. මේ 4049 ගහක්. දැන් ඔයගොල්ලොන්ට හොඳට බලා ගන්න පුළුවන් මේ 49 දල්ල තියෙන්නේ මේ කොලේ තියෙන්නේ උඩ අතට. ඉතින් එතකොට මැෂින් එකට දළු කඩනකොට ගොඩක් ලේසි. මොකද මේ දල්ල උඩ අතට තියෙන නිසා මැෂින් එකට මේක සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ 49 කියන්නේ යාන්ත්‍රීකරණ දළු නෙලීම සඳහා හොඳ ක්ලෝන් එකක් කියලා. නමුත් 2026 මම කියන්නේ සුදුසු නැහැ කියලා. 2026 දළු ගොඩක් ගන්න පුළුවන්. 2026 තියෙන්නේ පොඩි අර ඒ තියෙන දල්ල තියෙන ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් එක විතරයි. නමුත් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක හරියට කරනවා නම් කරලා බලන්න පුළුවන්. දැන් මෙතන ප්‍රතිඵලයක් පෙන්වන්න පුළුවන් දෙයක් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මැෂින් එකෙන් 4 වෙනි දළු රෝමට කඩපු දළු. ඉතින් ඇත්තටම මේකේ තෝරන්න කියලා ලොකු දෙයක් නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හරියට මැෂින් එක පාවිච්චි කරනවා නම් කළු කොළ එන ප්‍රමාණය අඩුයි. කොළ එකක් දෙයක් එන්න පුළුවන්. ඉතින් ඒක අතින් කැඩුවමත් සාමාන්‍යයෙන් කොළ එක දෙකකට වඩා සාමාන්‍යයෙන් දළු කොට බැලුවොත් එහෙම තියෙනවා. ඉතින් මේ දළු ඒ වගේම තැලුන් නැති, පොඩි උන් නැති දළු. ඉතින් එතකොට කර්මාන්ත ශාලාවට මේ වගේ දළු දෙන්නකොට බෙස්ට් එක ඒ කියන්නේ හොඳ දළු ප්‍රතිශතය අනිවාර්යෙන් වැඩි. මොකද මේ දළු තැලිල්ල පොඩි වෙලා නැහැ. ඇත්තටම දල්ලේ තියෙන හොඳම ප්‍රෙෂ් ගතිය තියෙන දළු ටිකක් තමයි මේ යාන්ත්‍රීකරණ දළු නෙලීමේදී අපිට ගන්න තියෙන්නේ. හොඳයි ඉතින් දැන් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද මැෂින් එකෙන් දළු කැඩුවේ. ඒ වගේම ගස්වල අරිඹු ඉතුරුනේ කොහොමද. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න මම ඒක ගැන කියන්නම්. මොකද මේක ඉස්සරහට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙන දෙයක්. යාන්ත්‍රීකරණ දළු නෙලීම කියන්නේ කවුරු හරි බෑ කියලා කියනවා නම් අපි මේකේ අඩුපාඩු හදාගෙන විසඳුම් හොයාගෙන ඉස්සරහට යන්න ඕන දෙයක්. මම ඒ නිසයි මෙච්චර මහන්සි වෙන්නේ. මේක මම වීඩියෝ කරලා දාන්නේ මගේ වැඩත් අතරේ. ඉතින් මම මේක තව කෙනෙකුට කියලා දීලා මේක හරියට කළා කෙනෙක් ප්‍රතිඵල ලබා ගන්නවා නම් ඇත්තටම ඒක තමයි මට ලබන ලොකුම සතුට. ඉතින් ඒ නිසයි මම මේ මෙච්චර මේ දේවල් කියන්නේ. ඉතින් බලන්න මේක හරියට කරන්න. මේ නිකන් අර කරන්නම් වාලේ නැත්තම් එහෙම නැත්තම් කවුරු හරි කියන පළියට කරන්නේ නැතුව තමන්ගේ එක උවමනව තියෙන්න ඕන. හැතරම් පහුගිය කාලේ පෑවිල්ලත් එක්ක හුලඟත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි මම මේක අතෑරියේ නැහැ. ඉතින් පායන කාලෙදි මොකද්ද කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා. ඉතින් ඒ හුලඟත් එක්ක ගස්වල කොළ දළු වෙන්නේ නැති එක, දළු එන දැල්ල කොළ වෙන එක, වංගි වෙන එක. ඉතින් ඒ ප්‍රශ්න වලට මම විසඳුම් හොයාගෙන දැන් අද මේ තත්ත්වයට අවිල්ලා තියෙනවා. ඉතින් අද මේ තත්ත්වයට මේ ගස් ටික දැක්කට පස්සේ ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම මහන්සි ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් මේක හරියට කරලා බලන්න. ඉතින් මම ඉස්සරහට මේ විදිහට මම යාන්ත්‍රීකරණ දළු නෙලීමේ මේ ඉඩමේ ඉතින් කරන හැම දෙයක් ගැනම මම වීඩියෝ එකක් මම දානවා. මොනම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කතා කරන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි කතා කරමු මේක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. මම හැමතිස්සෙම කියනවා වගේ ලංකාවේ නාමයේ ඉහළට ගෙනියන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන එක තමයි මම කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මම මේ විදිහට වීඩියෝ දාන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අද වෙනකොට සබ්ස්ක්‍රයිබ් 2000ක්. ඒ කියන්නේ ලංකාවේ තේ ශාස්ත්‍රයේ ඉන්න 2000ක් දෙනා මං කියන දේවල් පිළිගන්නවා. මං කියන දේවල් පිළිගන්නවා කියන්නේ ඒ කියන්නේ මාව විශ්වාස කරනවා. මම කියන දේ හරි කියන මට්ටමේ මතේ ඉන්නවා කියන එක ඇත්තටම මට සතුටුයි. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේ කරන හැම දෙයක්ම මම අත්දැකීම් අනුව සාර්ථක කරගෙන තව කෙනෙකුට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම ජයග්‍රහණය. ඒ වගේම ලොකුම සතුට. ඒ වගේම තව කීප දෙනෙක් කතා කරා Facebook එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා subscribe කරන්න බෑ කියලා. ඉතින් මමත් ඒක බැලුවා. ඇත්තටම එහෙම වුණාම log වෙන්න කියලා එහෙම message එකක් එනවා. එහෙම නැතුව YouTube එකට ගිහිල්ලා YouTube එකේ search කරලා ලංකා තේ වගාවේ නිවැරදි මග එහෙම නැත්නම් tea cultivation ශ්‍රී ලංකා කියලා search කරලා මගේ channel එකට යන්න පුළුවන්. මගේ වීඩියෝ ටික ඔක්කොම දාලා තියෙන්නේ YouTube එකේ.
ඉතින් පැල සිටවන ඒවා ඊට පස්සේ ඒ වගේ මුල ඉඳන්ම කරන්න තියෙන ගොඩක් දේවල් ගැන මම වීඩියෝ දාලා තියෙනවා මගේ අත්දැකීම් වලින් සාර්ථක කරගත්ත ගොඩක් දේවල් ගැන මින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මට ඔයගොල්ලෝගෙන් ලැබෙන ලොකුම දිරිගැන්වීම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන එක. ඉතින් ඒ වගේම වීඩියෝ එකක් බලනකොට වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මොකද ඒ කියන්නේ මම සමහරලාට වීඩියෝ එකේ ගොඩක් දේවල් මම කියනවා. ඒ කියන්නේ සමහරට වීඩියෝ එකේ thumbnail එකේ දාලා තියෙන දේටත් වඩා වැඩි දේවල් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් බලන්න බලලි වල හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හොඳයි ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. යාන්ත්‍රීකරණ දළු නෙලීමේ මේ පියවරෙන් පියවර මම ඉස්සරහට අනිවාර්යෙන්ම මම වීඩියෝ ටික දාන්නම්. ඒ වගේම තාම මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් මට කෝල් එකක් දෙන්න. මම දන්න දේවල් අනිවාර්යෙන් මම කියලා දෙන්නම්. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි.